තාත්තේ අපි අලුත් වාහනයක් කවදද ගන්නෙ? දැම්ම ගන්නෙ නෑ. ඇයි දන්නවද? අනුර කුමාර දිසානායක කියන අපේ රටේ ජනාධිපතිනේ. එයා මාර්තු මාසේ 19 වෙනිදා දැම්ම අතිවිශේෂ ගැසට් එකක්. ඒකෙන් ආනයන අපනයන සීමාවල ඔය වරායේ තිබ්බනේ වාහන 400ක් විතර රේගුවේ එළියට ගන්න බැරුව. ඒක ගන්න පුළුවන් වුණා. ඒකෙන් වාහනවල මිල අඩු වෙන්නේ නෑ. ඒ නිසා වාහනවල මිල අඩු වෙනවා තව මාස 8කින් විතර. ඒ කියන්නේ දන්නවද? ඔය ඇමරිකානු ඩොලර් බිලියනයක් වාහන ගෙන්නන්න වෙන් කරන ජනාධිපතිවරයා මේ වෙනකොටත් ඇමරිකානු ඩොලර් බිලියන 200යි ගෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඔය ටාගට් එකට යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙසැම්බර් මාසේ ඕකෙන් ඩොලර් මිලියන 400ක් විතර ඉතුරු වෙනවා. ඒ නිසා ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම බදු අඩු කරනවා. අනිත් එක තමයි අඩු කරන්න හේතුවක්. මධ්‍යම ප්‍රාන්තිකයෝ ඉන්නවනේ. එයාලගේ ඔය වාහන සිහිනය වෙනුවෙන් රජය කැප වෙලා ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වාහන ටිකක් ගෙන්නන්න ඕන නිසා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම තව මාස 8කින් විතර වදු අඩු කරනවා. එතකොට අපි වාහනයක් ගමු අලුත් එකක්. හරිද? හා